වටිනා ඇති නේද? හලෝ. ඔව් මෙන්න මෙතනින් අපි කිලෝමීටර්ස් 3ක් විතර ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නවා මේ පැත්තේ. ග්‍රාම ආරක්ෂකයෝ කකුල් දෙක මේ අලිවටක් හදලා තියෙනවා. Apa ni al? Hai itu ni. Api ini deng wedda apa ni al le? Nanti ini. Biasa kan? Ayo nak dan awal dah. පාර කොහෙටද දන්නේ නැහැ තියෙන්නේ බලන්න ඕන. Good morning. අපි දැන් ඉන්නේ ඇටන් වල ගමේ. මට පිටිපස්සෙන් තියෙනවා මේ මානිගල. එතකොට මේ පැත්තෙන් අපි පහු කරගෙන ආව වැද්දා පැණි ඇල්ල. අපි යන්නේ වල්පොළ මුල්ලට. එතකොට වල්පොළ මුල්ලටයි මේ පේන මානිගල තමයි අද නගින්නේ. ඉස්සරහට යන් විස්තර කියන්න. සමින් දෙපොට ගන්න. හායි කියන්න. හායි.
හයි. ඒ තමයි විවේක මෙතන. ලස්සනයි. අපි මෙතන තමයි දුම්බර වනපිතේ ආරම්භය. නකල්ස් වලට යන ප්‍රධානම පිවිසුම තමයි මෙතන. ඔයාලා දකින්න ඇති අපි බයික් එකේ ලස්සන පාරකින් ආවා. ඒ තමයි ඇලහැර කළුගඟ මොරගහකන්ද හරහා රිවර්ස්ටන් පාර. ඒක මාරම ලස්සන මාර්ගයක්. මෙතන ඔයාලට බස් එකේ එන්නත් පුළුවන්. බස් එකේ යනවා නම් මාතලේ පල්ලෙහා ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ 6ට වගේ. ඉතින් බස් එකක් එනවා CTB. බස් එකේ නැගලා මෙතන එන්න පුළුවන්. මෙතනම නෙවෙයි ළඟක් එනකන් එන්න පුළුවන්. අපි වල්පොල මුල්ලට යන්න පටන් ගත්තා. ඔයාලා දකින්න ඇති මේ එන්ට්‍රස් එක. අමින්දේමයි. දැන් මේ පඩි ටික නැගගෙන උඩට යනවා. මේ ඉස්සරහට එන්න මේ තමයි ටිකට් කවුන්ටර් එක ගාව ඉන්නේ අපි. ටිකට් එකක් ගන්න ඕනේ දැන් මෙතනින්. මානිගලටයි වල්පොල මුල්ලටයි. ටිකට් කවුන්ටර් එක වහලා මේ ඒ වුණාට අපිට කවුන්ටර් එකේ කෙනා මගෙන් හම්බ වුණා. එයාගෙන් අපි ටිකට් එකක් ගත්තා. අපි දෙන්නටම රුපියල් 250යි ගත්තේ. මේ ඔය මෙතන ටිකට් කවුන්ටර් එක ගාවින්ම දකුණට පාරක් තියෙනවා. ඒක යන්න එපා. ඒක වෙනම වටයක්. ඒකත් වල්පොල මුල්ලට වැටෙනවා. ඒ වුණාට ගොඩාක් ලොකු වටයක්. ඒ නිසා හදලා තියෙන පාරේ යන්න පුළුවන්. යන් අපි ඉස්සරහට. අපි අද දුම්බරැල්ලට යන්න හිතාගෙන යන්නේ. බලමු එහෙම බැරි වුණොත් අපි වල්පොල මුල්ලෙන් හැරිලා එනවා. ඉස්සරහට ලස්සනයි දැනටවත්. මේ පැත්ත මානිගල, මේ පැත්ත වල්පොල මුල්ල. වල්පොල මුල්ලට කිලෝමීටර් 3යි. මානිගල ගිහිනවා කියන්නේ. වල්පොල මුල්ලට යන්නේ. ආරි ඉවරයි. ආරි ඉවරයි. ඒක ගන්නේ. ගොඩ කාලෙකට කලින් වැඩිච්ච එකක් නේ. මම ගියා දැන් යන්න ගියා නේද? මැරිලා නැහැ නේ ඒකයි කපලා නැත්තේ. අපි ගමේ ඉඳන් දැන් කිලෝමීටරයක් වගේ ඇවිල්ලා ඉන්නේ. මේ කිලෝමීටර් 3ක් තියෙනවා වල්පොල මුල්ලට. මේ තාම කවුරුත් හම්බුනේ නැහැ අපිට. අපි දෙන්න විතරයි. මේ ඊයේ කැම්ප් කරපු සෙට් එකක් දැස්සා හම්බුණා. එච්චරම තමයි. එයාලත් පල්ලෙහෙම හම්බුනේ. අපිට යන අතරතුර කවුරුත් හම්බුනේ නැහැ. චුට්ටක් මහන්සි. මේ කුණ්ඩල්ලෝ බෙහෙත් මොකුත් මරන් ආවේ නැහැ අපි. මේ කුණ්ඩල්ලෝ එල්ලෙනවා. හවුලක් නැහැ වුණාට යන්න පුළුවන්. සාමින්ද අයියා ඈතින් එනවා. ෆොටෝස් ගන්නවා. ෆොටෝස් අන් දාන්න. මේ ආල්ට බලන්න. හරි ලස්සනයි.
දැනට නම් පාර හොඳටම සුද්ධ කරලා තියෙන්නේ. මං හිතන්නේ දැන් අර ටිකට් එකක් ගන්න නිසා පාර මේ යාර හදලා තියෙන්නේ ඔක්කොම මේ සුද්ධ කරලා පාර ක්ලියර් කරලා තියෙනවා. මේ කොස්කස් තියෙනවා. මතන ඉස්සර ගමේ තිබුණා ඒවා. යා කොස් නම් නෑ මේ කාලේට. මම දැන් එනවා. මොකෝ තාත්තේ? ඉතින් කුණ්ඩල් ලුකම්. කෝ කකුල්? අනිත් කුණ්ඩල් වල්ලා තියෙන්නේ. ආමයි. අවුලක් නෑ සතුටු වෙමි. ඉස්සරහට යනකොට තව නාම් දෙන්නේ. ඔව්. බලමු. ඔව් මෙන්න මෙතනින් අපිටත් ගමේ අංකල් කෙනෙක් තමයි කිව්වේ. කතා ගත්තා. මෙතනින් පාර වර්ධින්න ඉඩ තියෙනවා. මෙතන පොඩි පොළු කැලි ටිකක් දාලා තියෙනවා. මේ පැත්තෙන් ගියත් වල්පොළ මුල්ලට තමයිලු වැටෙන්නේ. ඒ වුණාට එන වටයක් තමයි යන්න වෙන්නේ. මේ හරි පාර හදලා තියෙනවා. එතනින් ගියා නම් හරි. අම්මෝ මේ සෑහෙන පිරිසක් ඉන්නවා. පොඩ කලින් නේද? අපි කිලෝමීටර්ස් 3ක් විතර ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ පැත්තේ කන්ද නැගලා මෙතන මේ පැත්තෙන් පල්ලෙහාට බහින්න තියෙනවා. ග්‍රාම ආරක්ෂකයෝ කකුල් දෙකේ නගිනවා. මේ අවස්ථාවේදී මේ ඉතරහට යන්න. කන්ද බෑගෙන මේ විදිහට තමයි ඉස්සරහට යන්න තියෙන පාර. අපි දැන් වල්පොළ මුල්ල ගමට ටිකක් කිට්ටු වෙලා ඉන්නේ. ලස්සන තැනක් තියෙනවා පෙන්වන්න ඉස්සරහා. මම පෙන්වන්නම් අපිට එතන ටිකක් කරලා ඉන්න පුළුවන්. ඔව් දැන් කිට්ටු වෙනවා ඒක. මේ අර නකර්ස් කඳු යටියම පේන ප්ලේස් එක ඔයාලා දන්නවා ඇති. යම් මම පෙන්නන්න. මෙතන කියන්නේ වල්පොළ මුල්ල ජලාශය. වල්පොළ මුල්ල ජලාශය අද වතුර නැහැ. ඉන්න වෙන්නන්න. ඇතිනේ. මං ගිය පාරෙද්දී මේ ටික ඔක්කොම ජලයෙන් වතුරෙන් යට වෙලා තිබ්බේ. අද ඔක්කොම ක්ලියර් වතුර නැහැ. මැද චූට්ටක් ඉතුරු වෙලා තියෙනවා. මේ මාර ලස්සනයි කඳු ගැටිය තියෙනවා ලස්සනට. අර පැත්ත මීදුවෙන් වැහිලා තියෙන්නේ. මාර ලස්සනයි. අද මාර ක්‍රිය වැස්ස නෑ. ඈ අද වතුර අඩුයි. එතනින් තමයි ඇතුළට එන්නේ. මේ
තව පොඩි දොරයි වල්පොල මුල්ලට තියෙන්නේ. හැමීට යමු අපි. මේ මේ හරක් ඉන්නවා. මේ හරක් බෙටි හරක් අඩි එහෙම ගොඩක් තියෙනවා. දීපුවා. අපි දැන් වල්පොල මුල්ලට ඇවිත් ඉන්නේ. පිරිසිදු මීපැණියද කියලා ගහලා තියෙනවා. මේ අලිවටක් හදලා තියෙනවා. අලුතෙන් මං හිතන්නේ. හදලා තියෙන්නේ. අර පැත්ත පාරනේ. නේද පාර? ඔක පාර මේ මෙහෙට ඇති බලමු. කැම්පින් සයිට්. මේක තමයි වල්පොල මුල්ල එක ගෙදරක්. මෙතනින් එහා view point එකක් තියෙනවා වගේ දැක්කා. අපි බලමු යන්න. මේ අතනින් යන්න. කියන්නේ වැරදි ආදාස දෙන්න එපා කියලා. ඔය එතන වෙන්නේ වතුර තියෙනවා කියලා කිව්වේ. කවුරුත් නැහැ. නැද්ද? බුරුණ බල්ලා සතාන කයි කියන්නේ එන්න පොඩ්ඩක් කල්පනා යන්නත් නේ. දුරන්නේ නැහැ නැට්ටමනවනේ ඉන්නේ. යන්නේ? යා. මම පිළිගන්න. ඔන්න අපිට පිළිගන්නවා. ඔන්න පිළිගැනීමේ නිර්ධාරි කට්ටිය තියෙනවා. ඒක ගහන්න ඕනේ යන්න දෙපා. ආම්. ඉන්න බඩේ නේ. අන්නේ නැතුව ජීවිතේ කවුරුත් නැතුව දෙන්නේ. කවුරු නැතුව ඒක නම් මේක එන කට්ටිය දිහා පොඩ්ඩක් උනන් බලන්න. මා ගේන්න බැරිනේ මේ වගේ බෝ. හා. බෝටේ න පොන බෝ ගලේක. නේ. වල්පොල මුල්ලට ඇවිත් ඉන්නේ. වල්පොල මුල්ලේ මේ බණ්ඩමාමගේ ප්ලේස් එකේ තමයි ඉන්නේ. මේ අපි ආවට අද කවුරුත් නැහැ මෙතන. මේ තමයි තියෙන්නේ මේ තැන. ඔයාලට ඕන නම් ඇවිල්ලා මෙතන නැවතිලා ඉඳලා යන්න පුළුවන් කාමර තියෙනවා. අපි නැවතින් නැති නිසා කතා කරේ නැහැ. මේ නම්බර් එක තියෙනවා ඕනනම් මම දාන්නම්. මේ තියෙන්නේ වල්පොල මුල්ල. නම්බර් 3ට කතා කරලා ඇවිල්ලා නැවතිලා ගිය හැකි. මේ කෝල් එකක් දෙන්න අපි කෝල් කරේ නෑ නැවතින් නැති නිසා. මේ මෙතනින් පල්ලෙහාට ගියපුවාම view එක පේනවා නකල්සල. ඒක බලලා අපි දුම්බරැල්ලට යන්න කියලා හිතාගෙන යනවා. පුළුවන් තරමක් යනවා. පුළුවන් වුණොත් ගිහින් එනවා. දැන් අපි මෙතන ඉඳන් කාලා මේ යන්න තමයි යන්නේ. මෙතන ඔක්කොම තියෙනවා වොෂ්රූම් මේ ඊට පස්සේ පාසුකම් තියෙනවා. කරන්ට් එකත් මම හිතන්නේ අර සෝලෝ පැනල් එකක් දාලා තියෙනවා. ඒ නිසා කරන්ට් එකත් සාමාන්‍ය දුරකට ඇති. මේ කෝල් එකක් දාලා විස්තර අහන්න. ඔව්. මේ තමා වල්පොල මුල්ල වෙල්යාය. අතට යන්න.
එක ගෙදරයි තියෙන්නේ අපි හිටියේ ගෙදර. මේ තමයි එල් යාය. හිතාගන්නත් අමාරුයි මේ හරියේ කුඹුරක් තියෙනවා කියලා. ඕ බලන්න view එක මුළු යායම පේනවා කඳු යායම. මාර ලස්සනයි. වල්පොල මුල්ලට ආවොත් මේ හරියට අනිවාර්යෙන් එන්න ඕනි. ගොඩක් අයට මිස් වෙනවා. මාර ලස්සනයි. අපි වල්පොල මුල්ලේ බණ්ඩ මමගේ ගෙදර ගාව කවුරුත් නැහැ. එතනින් දවල් ඔතාගෙන කෑම එක කෑවා. එතනම පල්ලෙහාට බහින්න තියෙනවා. එතකොට මේ වෙල් යාය කුඹුරු යාය පේනවා. මේ පාර දීවා ගාව තමයි දාලා තියෙන්නේ. වල්පොල මුල්ලට ආවොත් මේක මග අරගන්න එපා පේනවනේ. නකල්ස් කඳු යාය පේනවා මේ පැත්තෙන්. මේ පැත්තෙන් මේ ටිකේ මෙහෙන් තූවිලි ඇලි ඒ ඇලි ටික පේනවා. ආල්ට මට නම් පැහැදිලි හැර පේනවා මේ දිය ඇලි ටික. මෙතන කට්ටිය කැම්ප් කරලා තියෙනවා ඊයේ රෑ. අපිට හම්බ වුණා සෙට් එක. මේ ලස්සනයි. සුපිරිනේ. කඳු යායම පේනවා. නැකස් වෙනවනේ. සුපිරි view එකක් පෙන්වන්න යන්නේ. ලස්සනයි. ආර ක්ලියර් අදහස. අටේම කඳු යාය තියෙනවා. මේ තමයි වල්පොල මුල්ල. මේ ටිකේ මොකුත් තාම වගා කරලා නැහැ. අතහැරලා දාලා තියෙන්නේ. මේ මුං යට නම් හදනවා. මේ දවස්වල වැස්ස නිසා මං හිතන්නේ හදලා තියෙන්නේ වී අර කැලේ විතරයි. බලන්න මග පෙන්වන්න පේනවද? ඈත ඇවිල්ලා ඉන්නවා අපිට කලින්. පේන්නේ. මෙන්න හරියේ ගිරේ ඉන්නේ. බල්ලා. මේ හරිය නම් කැම්ප් කරා හැකි. බණ්ඩ මාමගෙන් අවසරය අරගෙන. අර කිව්වේ නම් මේක දාලා තියෙනවා. අපිට බලන්න. ස්නේහල් තියෙනවා. මේ මං කිව්වේ අපේ ගමන් සංගයා. එකයි දෙන්නම ඉන්නවා. මොකෝ මෙතන ඉඳලා තියෙනවා කවුරු හරි. ඊයේ අර පැත්තෙන් පේනවා අපි අතහැරලා ආපු මානිගල අනිත් පැත්ත. මම අර උදේ පෙන්නුවේ එහා පැත්තෙන්. ඒක දැන් තියෙන්නේ මේ පැත්තේ.
මානිගල අනිත් පැත්ත. අපි අද මානිගලටත් යනවා. අපි තීරණය කරා මෙතනින් වල්පොල මුල්ලෙන් හැරෙන්න. එතනින් එහා නකල්ස් පැත්තට යන්න පුළුවන්. අද දවසේ බෑ එක දවසින්. ඒකට තව දවසක් අරගෙන අපි එනවා. මේ ඒ නිසා ඒක කරන්න බෑ. ඒ නිසා අපි වල්පොල මුල්ලෙන් හැරිලා අර පේන මේ පැත්ත නකල්ස්. එතකොට මේ පැත්ත ඔන්න මේ පැත්ත මානිගලත් නගින්න හිතාගෙන තමයි යන්නේ. අපි බලමු ඉස්සරහට මං කියන්නම්. Hah? Ya. බලන්න. පොල් ගස් තියෙනවා. ඕන තරම්. මේ පැත්ත තමයි. මේ පැත්ත විවේක. මේ පල්ලෙහාටත් වගා කරා හැකි තව ඕන තරම්නේ. හරි. වල්පොල මුල්ල චාරිකාව අවසාන අදිරේ ඉන්නේ. ගමන් සංගය. යා එළියට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද දන්නේ. අපේ ඊළඟ ගමන අන්තය මේ තියෙන්නේ මානිගල. ඒ බලන්න. ini අපි බණ්ඩමාමගේ ප්ලේස් එක ඉවර කරලා යන්න හදන්නේ. මේ වල්පොල මුල් අතහැරලා ඊළඟට මානිගලට යනවා. යම් මොකද කියන්නේ? නියමයි. ගමන සුපිරි. යන්න දෙන්නේ නැති කොට්ටයක්. ඔව් නැවතිලා යන්න යන්න දෙන්නේ නැහැ. නැවතිලා ඉන්න තමයි හිතන්නේ. යන්න ඕනේ ඉතින් යනවා නේද? යන්න වෙනවද? ඔව් පරණ ගයක් තියෙනවා වල්පොල මුල්ලේ. අපි ඒකත් ගිහින් බලමු. කවුරුත් ඉන්නවද දන්නේ නැහැ. කරා වැටිලා. මේ තියෙන්නේ පරණ ගෙදර. කරා වැටලා තියෙන්නේ. කලින් වීඩියෝ එකේ මතක ඇති මම මෙතන දැම්මා. දොක්කමක් තියෙනවා. ඔක්කයක් දාලා තියෙනවා. ඔක්කේ කැඩලා මෙතනින් අපි වල්පොල මුල්ල ගමන ඉවර කරනවා.
ඊට පස්සේ මානිගලට යන්නේ. මේ මෙහෙන් නකල්ස් දූවිලියට මේ පාරෙන් තමයි යන්නේ. වල්පොළ මුල්ලෙන් ආයෙ හැරිලා අපි ආපස්සට යනවා මානිගලට. වල්පොළ මුල්ල ඇවිල්ලා යන්න අර මේ නම්බර වලට කතා කරලා බණ්ඩාමාමට කතා කරලා නවතින්න බලාගෙන එන කට්ටිය. ඊළඟට මානිගල යමු. මෙතනින් වල්පොළ මුල්ලට යන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මේ පැත්ත මානිගල. අපි මානිගලට යන්න වෙලාව දැන් ඇවිල්ලා 2:15යි. අපිට වෙන ගමනක් යන්නත් තියෙනවා. මොරගහකන්ද පැත්තෙන් පොඩි ෆොටෝස් ටිකක් ගන්න යන්න තියෙනවා. ඒ නිසා අද මානිගලට යන්නෙත් නැහැ. වෙන දවසක එනවා යන්න. අපි වල්පොළ මුල්ලෙන් නවතිනවා. යා පල්ලෙහා